ඒ පාලුණු බෝතලේ ගත්තේ කවුද? ළමයි ලේස්ති වෙන්න එළි වෙලා. පොඩි ඉක්මන් කරන්න. ඕන්න ඔබ හිටපල්ලකෝ උඹලා. ඔහොම කරොත් ඔක්කොම හරියාවි. ලොකු දරුවෝ අද ඉස්කෝලේ යන්නේ නැද්ද? පොඩි ඉස්කෝලේ යන්න ලේස්ති වෙන්න. මේ දන්ම දිනවා අම්මේ. හයත් පැනලා වෙලාව. හොඳද? තාම නීදි නැකිටපන් බං. අනේ අද බෑ අම්මේ. එකමාර වෙනකන් ඉන්න බෑ ඉස්කෝලේ ගියාම. ඊට වැඩිය හොඳයි තියෙන දෙයක් අහලා ගෙදරට වෙලා ඉන්නේ. අම්මේ අද බස් එක නෑලු. සසින්දු කිව්වේ ඊයේ. බස් එක නැත්තම් ඊළඟ බස් එකේ හරි යන්න බැරිය. ඉක්මනට ලේස්ති යන්කෝ. ලොකු අම්මට තාත්තට දුක් දෙන්නද කවදා හරි උඹට ඕන? උඹලා හොඳට ඉගෙන ගන්න ඕන නිසානේ මේ ඔක්කොම කරන්නේ. මගේ ඔළුව රිදෙනවානේ. ඒ නිසා ඉස්කෝලේ ඵලයන් මේ ඉන්න ටිකේ හරි. අනේ අම්මේ ඔයාලා ඉන්නේ කොහමත් වාසියට විතරනේ. ටී-ෂර්ට් එක ගැන රුපියල් 1000ක් කිල්ලුවා. ඒක දෙන්නත් බැරි වුණා. යාළුවෝ ඉස්සරහා මටනේ ලැජ්ජ. උඹට කොච්චර කරත් ඔච්චර තමයි. අර තාත්තා හම්බ කරන විදිය මහන්සිය පේනවනේ. නිකුරුනේ වියදම් කරන තරම් ඒ මනුස්සයට හයියක් නැහැ. උඹ නිසා මට අර පොඩි එකවත් හදාගන්න විදියක් නැහැ. හැදියාවක් ගෑවිලාවත් නැහැ. අනේ මේ අම්මේ යන්නම් මේ යන්න. මං කරන්නේ මට ඕන දේ. ඔයාලා වද වෙන්න ඕනේ නැහැ මගේ ගැන. මං බලා ගන්නම් මගේ දේව. ඇයි පුතේ උඹ ඔහොම කතා කරන්නේ? උඹ ගැන මම මාර කලකිරීමෙන් ඉන්නේ. අපිට සලකන්නේ නැතුනට කමක් නැහැ. තමන්ගේ අනාගතය ගැන හරි හිතපන්කෝ. ඔහොම වුණාම වෙන්නේ එපා වෙනවා බම් මිනිස්සුන්ට. අනේ අම්මේ හරි. ඇට ඉස්කෝලේ යන්නම්. ඉන්න බැරුව ඉන්නේ. මගේ ඔළුව රිදෙනවා කියලා කිව්වනේ මම. සුදාම් උඹ ඉක්මනට ලෑස්තියන් පුතේ. හරි අම්මේ ඉවරයි. උඹලා නම් අනේ මන්දා. බලපන් අර පොට් එක වැටුණත් ඇහිඳින්න ඕන අම්මා. උඹලට දැන් ඉස්කෝලේ යන එකත් කම්මැලිකමක් වෙලා. ගෙදර දොරේ වැඩක් කරන්නත් කම්මැලි. ෆෝන් එක අතට ගත්තොත් මුළු ලෝකෙම අමතකයි. අනේ අම්මේ උදේ පාන්දර එපා කරනවනේ දවසම. අප්පිරි වෙලා ඉන්නේ මට දැන්. මං එකපාරක් කිව්වනේ ඔළුව රිදෙනවා කියලා. ඇයි අනේ එකම දේ කී මගේ ලේකෝප කරන්නේ? ලේකෝප කරන්න නෙවෙයි ලොකු පුතේ. තොපේ ඔළුව වලට මොළ පාදන්නයි මේ මන් දඟලන්නේ. අර දුඩී කළ ගෙදර පවන් දිහා බලපන්. ඒ ළමයා උදේ 4 නැගිටලා පහනත්පත් කරලා ඉස්කෝලේ යන්නේ. ඒකනේ. හැමදාම පවන්. ඔයාලට පවන් හොඳ නම් එයාව පුතාව කරගන්නනේ තිබ්බේ. ගෙදර ඉන්නත් අප්පිරි වෙලා තියෙන්නේ මගුල. මගේ අඩුපාඩු විතරයි අම්මලාට පේන්නේ. යාළුවෙක් එක්ක මැච් එකක් බලන ටී-ෂර්ට් එකක් ගන්න රුපියල් 1000ක් නෙදී අම්මලා. මොකටද මාව ඉස්කෝලේ යවන්න හදන්නේ මෙච්චර? මට ලැජ්ජයි අම්මේ යාළුවෝ ඉස්සරහා. අම්මලා කරන මේ දේවල් නිසා. උඹට ලැජ්ජ? උඹේ දෙමව්පියෝ නිසාද අපි? තාත්තා මේ දවස්වල සල්ලි පොලියට අරන් උඹලගේ ටියුෂන් පන්ති පීස් ගෙවන්නේ. රෑ තිස්සේ නිදි මරාගෙන ඕටී කරන්නේ. උඹලා හොඳ මිනිස්සු කරන්නේ නේ බා. උඹලා ලැජ්ජ නැතුව සමාජ ජීවත් කරන්න ඕන නිසා. ඒක උඹට තේරෙන්නේ නැහැ මගේ පුතේ. උඹට ලොකු යාළුවෝ රුපියල් 10 ටී-ෂර්ට් එකයිනේ. හරි. මං දැන් මොකද කරන්න ඕන? මේ හැම දෙයකම දැන් මමනේ වැරදි. මං වැරද්ද පිළිගත්ත ඕන. දැන්වත් මගෙන් පලි ගන්න එපා. මං කිව්වනේ හෙට ඉඳන් ඉස්කෝලේ යන්නම් කියලා. මාත් ආසයි ඉස්කෝලේ යන්න. හැමදාම එක්ක මැදුමෙන් පන්ති යන්නේ මගුල. ඉස්කෝලේ ගියාම කොල්ලෝ හින්ට් ගහනවා. අප්පිරි වෙලා තියෙන්නේ මගුල. අර අම්මගේ පවන් පුතා තමයි අමුතු ලයින් දීගෙන ඉන්නේ. කොහොමත් ඕක වැඩි දවසක් යන්න කලින් සැරටම කනෝ හොඳ කෑමක් මගේ. ඒව බලා ගන්න බැරි උඹේ කෙරුවාවල්. අනේ මන්ද මුන්ට හොඳක් කරන්න නරකමමයිනේ. අනේ මන්ද. අයියේ ඇත්තටම ඔයා අද ඉස්කෝලේ යන්නේ නැද්ද? අම්මු දෙපාන්දර මල පැනලා ඉන්නේ. ඔයා පන්සල් යනවා කිව්වේ ආයි. කෙල්ලෙක් එක්ක මල් කඩන්න වෙන්න තියන්නේ. අර පාරේ. තොට අනුන්ගේ මගුල වලක් නෑනේ. උඹ ඵලයන් ඉස්කෝලේ. අර සසිඳු ආවද බලපන් පාරට ගිහිල්ලා. නෑ අයියේ මං කිව්වේ අම්මා ඊයේ රෑත් ඇඬුවා. තාත්තා එක්ක කියලා ඔයාගේ වෙනස ගැන. කොල්ලොත් එක්ක රවුන්ඩ් ගහන්න ගිහින් අන්තිමේට මොකක් හරි ප්‍රශ්නයක් දාගන්නේ කියලානේ අම්මා බය වෙන්නේ. කවුද යකෝ රවුන්ඩ් ගහන්නේ? මං කිව්වේ පන්සල් යනවා කියලානේ. මට පොඩි වැඩ වගේක් තියෙනවා. උඹලා හැමෝම බලන්නේ මාව වර්ධිකාරය කරන්න. ඵලයන් මෙතනින් මට වද නොදී. පුතේ බෑග් එක පරිස්සම් ඵලයන්. උඹ විතරනේ කියන දේ අහන දරුවෙක් ඉන්නේ.
අයියා වගේ නොවි හොඳට ඉගෙනගෙන ගෙදර වරෙන්. හරි අම්මේ මං යනවා. අයියේ බයි. පවන් සිරිය කරපු වැඩේට උඹ පලි ගන්න ඕන අද හෙටම. උඹලයි සීයලා හදපු ඉඩම් ඕවා. එක එකාට පිනට දෙන්න නෙවෙයි ඕවා. අමාරුවෙන් ගොඩනගාගත්ත දේවල් අපි. ටයිම් එකට වැඩේ දෙන්නම් මං ඕකට. කරන්න ඕන දේ මං කියලා දෙන්නම් උඹට. උඹලයි සීයලා හදපු ඉඩම් ඕවා. සුද්දම්ට නෙමෙයි රුවනේට සොට් එක දෙන්න බලපන් ඉස්සර වෙලා. පවන් උඹ හෙට ඉස්කෝලේ යන්න ඕන අනිවාර්යෙන්ම. උඹ ලෑස්ති වලට මිරිස් කුඩු ගහනවා බලන්න මන් දරුවෝ හදලා නැහැ. මතකනේ උඹට ගහපු මිරිස් පාර. ඔව් අම්මේ රුවනේ ඉවර කරන්න ඕනේ ඊට ඉස්සෙල්ලා. ඕක තමයි හැම දෙයකටම මුල. ඔකුන් දෙන්නවම ඉවරයක් කරපන්. අතාරින්න එපා. ටයි කරපන්. පිස්සුද අම්මේ මම අතාරිනවද එහෙම එකපාරක් වැරදුනා කියලා මම පස්සට යන්නේ නැහැ. ඕකුන් දෙන්නට අරින්න ඕනේ හොඳම විදියෙන් ඇරලා තමයි මම මේක නවත්තන්නේ. අන්න ඒකයි වෙන්න ඕන. අනිවා කලින් පාර වැරදුනා කියලා උන්ගේ මහයුන් උඹ වඳුරන්නේ නෑනේ. කියලා අරපන් හොඳම එකෙන් ඒක නිසා. අපේ ඉඩම් අපිට අයිති වෙන්න ඕනේ අම්මේ. එක එකාට විකුණන් කන නෙවෙයිනේ අපේ මහාප්පල ඉඩම් හැදුවේ. හැමදාම එක මැදුම දැන් හිගන්න වගේ පන්තියන එක අපේ පරම්පරාව ඉඩම් කඩම් වලට උරුමකම් කියන්නේ නෙමෙයි. ඕකුන් වට්ටන්න ඕනේ ආයි නැගිටින්නම් බැරි වෙන්න. ඔව් ඔව්. උඹ හොඳ එකා වගේ රංගපාපන් උන්ගේ මහයුන් ඉස්සරහා. එතකොට උඹ ගැන කවුරුවත් සැක හිතන්නේ නැහැ. උඹ එහෙම දෙයක් කරයි කියලා උන්ගේ මහයෝ හීනකින්වත් විශ්වාස කරන එකක් නෑ. හැමදාම ඉස්කෝලේ ඵලයයි. එක දාගනින් ගුරුවරුන්ගෙන් ඉස්සර වෙලා. හැම තැනින්ම හොඳක් අහන වැඩ කරපන් හැම එකාගෙන්ම. ඊට පස්සේ උඹට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අම්මි ඉස්කෝලේ ප්‍රින්සිපල් පවා හිතන් ඉන්නේ මං වගේ ගුණ කඩුවෙකෙක් තවත් නැහැ කියලා. අන්නේ විශ්වාසය තමයි අපේ ආයුධ වෙන්නේ. එතකොට ඔය රුවණයට සොට් එක දෙන එක උඹට මහ ලොකු දෙයක් නෙවෙයි. විශ්වාසය හදාගනින් මුලින්. ඊට පස්සේ සැරටම කෙලවපන්. අයියා මෙහෙම කරේ අපේ අයියා පවුනේ සුද්දා ගොඩක් බය වෙලා හිටියේද එයාලගේ අම්ම පොලිස් ගිහලා හැමදේම කියලා ඒ නන්ද නඩුවක් දැම්ම කිව්වා අපිටත් පොලිසිය යන්න වේද අම්මේ අනේ මට බයයි අම්මේ අනේ එපා උඹ කැමතිද උඹට අයිති වෙන්න තියෙන ඉඩම් කඩම් වෙන උන් හොරෙන් කනව බලන් ඉන්න. උඹ බයගුල්ලෙක් වුණාට මම බයගුල්ලෙන් නෙමෙයි උඹ වගේ. ඒකත් මතක තියාගනි. මේ උඹ ඔපදුප හොයන්න තු ඉඳපන්. සිරිය පොලිසිය ගියාට ඕකුන්ට ඔප්පු කරන්න සාක්ෂි නැහැ බං. අනික මේ ගමේ පොලිසිය ඉන්නේ අපේ අතේ කියලා උඹ දන්නවනේ. නඩු වලින් එපා වුණාම අන්තිමට උම්ම ඉඩම් ටික ලියලා දීලා ගමෙන් යන්න යාවි. ඒක නිසා උඹ බය වෙන්නේ නැතුව වැඩේ කරපන්. ඒත් අම්මේ රුවන් අයියා පන්ති ඉස්සරහ ලැජ්ජ වෙන්නේ අයියා නිසා. අයියාට හින් ගාන පන්ති යාළුවන්ට කියලා. ඒ මැදුවට ඔයාලා මේ වගේ වැඩක් කරනවා. පවුරුවන් අයියා මට සුදාංග මූණ බලන්නත් ලැජ්ජයි ඉස්කෝලේදී. ලැජ්ජයි. තොට ලැජ්ජ වෙන්න ඕන නම් උඹ තුන්ලා ගෙදර ඵලයන්. ගිහින් නැවතියන්. රුවනේ හෙට ඉස්කෝලේ ආවොත් ඌට හොඳ ලොකු කෑමක් හම්බ වෙනව කොහමද? පවන් උඹ හෙට ඉස්කෝලේ ගිහලා රුවන් එක්ක බොරුවට යාළුකම් පෙන්න. ඌ අසරණ වෙලා ඉන්න වෙලාවේ උඹ ඌට උදව් කරනවා වගේ ළඟට ඵලයක්. එතකොට ඌ උඹට හැම රහසක්ම කියාවි. උගේ අම්මා සිරියා ඊළඟට කරන්න හදන දේ කටින් අල්ලගෙන ටයි කරපන්. ඒක මරු ප්ලෑන් එකනේ අම්මේ. මං හෙට ඌට ටී-ෂර්ට් එකක් ගන්න සල්ලිත් දෙන්නම් යාළුවෙක් වගේ. ඊට පස්සේ ඌ මගේ දැලට අහුනාම මං ඕක සදහටම ඉවරයක් කරලා දානවා. ඔය තියෙන්නේ බං දැන් ගිහින් බත් කාපන්. වට්ටියට අන බත් එක. උඹ මගේ දරුවෙක්. ඒත් මූට බැරුණා තාම මගේ දරුවෙක් වෙන්නේ. මට පවඩ කරන්න මගේ තාත්තා කියලා දීලා නෑ අම්මේ. ඔයාලා කරන වැඩ නම් ඊයා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා අදිනති දේවල් වලට
අයිතිවාසිකම් කියලා අහිංසක මිනිස්සු මංකොල්ල කරනවා. ඔයාලා හිතන්න එපා කරලා ඔයාලට සැනසීමෙන් ඉන්න පුළුවන් වේවි කියලා. සුබාධර්ම හැම දෙයකටම වඩා බලවත්. මෙච්චර ඔසන්නේ ඔයාලා මගේ ගෙදරයි නිසා. නැත්තම් මේ වෙන හැමදේම මලහටත් මම කියලා සොදන්ට. එහෙම නෙකරු අදටත් මම ඔයාලා ගැන හිතලා. ඒකත් හොඳට මතක තියාගන්න දෙන්නම. පුතේ උඹ වැරදියටනේ තේරුම් අරන් තියෙන්නේ. ඒක පොඩි රණ්ඩුවක් විතරයි පුතේ. අපි මේ බලන්නේ අපේ පරම්පරාවේ ඉඩම් බේර ගන්න නේ පුතේ. රුවල්ලගේ තාත්තා ඒක හොරෝප්පුවකින් එයාලගේ කරගන්න හදන්නේ. අපි අසරණ නිසා පුතේ මේ හැමදේම කරන්නේ. උඹට උඹේ අම්මා විශ්වාස නැද්ද පුතේ? මට ඔය බොරු කතා වඩන්නේ නෑ අම්මේ. මම ස්ටෙකන් දැක්කවා ලේස්ති වන විදිය. මම හෙට සුදල්ලා ගෙදර යනවා. ගිහින් එයාලට කියනවා එකක් නෑ අරම. උඹට ඉස්කෝලේ යන්නේ නැහැ. මේ ගෙදරින් එක අඩියක් තියන්නේ නැහැ. මං උඹව කාමරේ දාලා පූට්ටු කරනවා දැනගනින්. නැහැ පවන්. සසින්දු හෙට ඉස්කෝලේ යනවා. අනේ පුතේ උඹට ඕන නම් සුදාම්ට හැමදේම කියපන්. හැබැයි එකක් මතක තියාගනි. උන් පොලිසිය ගියපු ගමන් අයියා ඉවරයි. උඹේ අම්මා පාරේ හිඟා කාවේ. ඒකට කැමති නම් උඹ ඵලයන් ගිහින් ගියාපන්. අම්මට පිස්සුද? ඕක හෙට සුදන්ට කිව්වොත් අපේ ප්ලෑන් ඔක්කොම වතුර යනවා. මෝඩයා. සසින්දු කවදාවත් කියන්නේ නැහැ. ඌ ඕන්ට වැඩිය සංවේදීයෙක් බං. ඌට පවුල් නැති කරගන්න බෑ කවදාවත්. ඒක නිසා හෙට කිව්ව විදිහටම වැඩේ කරපන්. සසින්දු හෙට ඉස්කෝලේදී සුදාම්ගේ පස්සෙන් යනකොට උඹ පන්සල පැත්තෙන් ගිහලා රුවනට වැඩේ දීපන්. මේ කවියා අදරුවට ගේම දෙමු. මං උඹට කිව්වනේ ඒ විදිහට වැඩේ වෙන්න ඕන. ඒ සුදාම් ඔයාලා අයියාද ඉස්කෝලේ ආව නැත්තේ ඇයි? අයියා දොළුව රිදනා කියලා ගෙදර හිටියේ සසින්දු. ඒ පවන මූ පන්සල් පාරට එයිද බං? ඕක ඉස්කෝලේ කට් කරලා කෙල්ලත් එක්ක මල් කඩන්න යන්නේ ඔතෙන්ට. හැබැයි ඌ පස්සේ පන්සල් යන කතාවකුත් කිව්වා. ඒ ඇයි බං එහෙම හැව්වේ? මේ කොමිස් එක අවුලක් නෑනේ නේ ෂුවර්නේ. සල්ලි ගැන හිතන්න එපා. උඹ වැඩේ හැටියට කරපන්. අනේ දෙයියනේ මං හිතපු එක හරි. ඕකගේ අතප්පයක් කඩලා හරි වැඩේ විසඳෙන්න ඕන. හරි මචං ඔබ බය වෙන්න එපා. වැඩේ කරලා දෙන්න නවුතේටම. අපේ අයියා අම්මා එකතු වෙලා හරියටම අයියාගේ නමට අරවන්න හදන්නේ. ඔයාලා අයියා තනියම සුදම් ගියේ. ඕකෝ පෙට්ටියෙන් යවලා හරි ඔප්පුවේ අස්සන ගහන්න ඕන. දන්නවනේ බං කවියගේ ඇටි. එහෙනම් තියපන් ෆෝන් එක. අනේ මා ලොකු විනාශයක් වෙන්න හදන්නේ සුදම්. මොකා කිව්වා මේ උඹලා පවන්න අයියද? ඇයි බං අපේ අයියට කරදර කරන්නේ මට බයයි සසින්දු. දුවලේ අංක අපි දෙන්න පන්සල් හන්දියට. අනේ මට ලොකු බයක් දැනෙනවා සසින්දු. මිස්සේ ඔත් අපි දෙන්න. ඊට වඩා උඹලා අයියනේ වටින්නේ බං. යමන් දුවමු. අනේ අයියෝ. දම්මික්මන්ට. එදපන්. අයියේ. ඔහම නැවතියන්. ඕම නැවතියන් අඩෝ. ඕයි අඩෝ. අනේ අයියට මගේ බෙල්ලෙන් අල්ලන්නේ. අයියා. කාලක් බල්ලා. අස්සන් කරපන් ඔප්පුව. ඒයි. වැඩිය කතා නැතුව මේ කොලේට අස්සන් කරපන්. නැත්තම් බද ගෙදර යන බිනි පෙට්ටියෙන්. මේ අපේ මහප්පලාගේ ඉඩම් යකෝ. අනේ අයියේ. නැවතියන් අඩෝ. ආ නද්දකින් අස්සන් කරපන් ඔප්පුව. අස්සන් කරපන් එයා. උදව් කරන්නකෝ. අනේ නන්දේ. අනේ නන්දේ උදව් කරන්න. අනේ මාමේ. අනේ මාමේ. කවියා යමන්. අනේ ඇයි පුතේ? අනේ අයියෝ